මොමෙන්ටරි තිලා YouTube channel එකත් එක්ක එකතු වෙන ඔයාලා හැමෝම ආදරයෙන් මගේ YouTube channel එකට පිළිගන්නවා. සබාදහමේ අපූර්වතම නිමවමුකුයි වසර දහස් ගණනක අභිමානවත් ඉතිහාසයකුයි එකට මුණ ගැසුණොත් ඒ පරිසරය කෙතරම් නම් නිසල වෙයිද? ඉතින් ඔන්න අද මට හිතුණා ඔයාලත් එක්ක බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ මංගලතිරිය ග්‍රාමයේ සැඟවුණු ඒ ඓතිහාසික පුදුබිමට යන්න. ඒ තමයි සතුරන්ගෙන් බේරීමට පැමිණි වලගම්බා රජුට සෙවණ දුන් අදටත් පුරා විද්‍යාත්මක රහස් රැසක් හංගාගෙන ඉන්න වාරණ රජමහා විහාරය. මේ පින්බිමට එන්න කැමැත්තෙන් ඉන්න ඔයාලටයි මෙන්න මේ මඟ සලකුණ. කොළඹ නුවර පාරේ කිලෝමීටර් 37ක් විතර ආවහම හමුවන තිහාරිය හන්දියෙන් හැරෙන්න ඕන. එතන ඉඳලා කිලෝමීටර් 3ක් විතර යනකොට දකුණු පසින් තියෙන කඳු මූලක තමයි මේ අසිරිමත් විහාරය දැක ගන්න පුළුවන් වෙන්නේ. ඔයාලා හිතුවද ඇයි මේ විහාරයට වාරණ කියන නම ලැබුණේ කියලා? ජනප්‍රවාදයට අනුව නම් මේ පර්වතය පෙනෙන්නේ හස්තියෙක් වගේ කියලායි කියන්නේ. ඉතින් හස්තියට කියන සමාන වචනයක් වන වාරණ කියන අරුතින් මේ විහාරයට වාරණ රජමහා විහාරය කියලා කියනවා. ඒ වගේම තමයි මෙය වා කියන ගස් බහුල අරණක් වූ නිසා වා අරණ වාරණුණා කියලා තවත් ජනප්‍රිය මතයක් තියෙනවා. ඒ වගේම තමයි මේ ගමට මංගලතිරිය කියන නම ලැබිලා තියෙන්නේ ඉස්සර විහාරයේ මංගල තූර්ය වාදනයට ආපු ශිල්පීන් මේ පදිංචුන නිසා කියලාත් පවසනවා. මේ විහාරයේ ඉතිහාසය ක්‍රිස්තු පූර්ව 3 වන සියවස දක්වා, ඒ කියන්නේ මිහිඳු මහරහතන් වහන්සේගේ යුගය දක්වාම දිව යනවා. මෙහි ඇති දිග්ගල සෙල්ලිපියට අනුව මිහිඳු හිමියන්ගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය අරිට්ඨ රහතන් වහන්සේගේ ශිෂ්‍යයෙකු වූ තිස්සදත්ත හිමියන්ට මෙමලෙන් පූජා කර ඇති බවත් සඳහන් වෙනවා. වාරණ විහාරය වඩාත් ප්‍රසිද්ධ වුණේ වලගම්බා රජතුමා නිසායි. දකුණු ඉන්දීය ආක්‍රමණයන්ගෙන් බේරීමට පලාවිත් මෙහි සැඟවී සිටමින් සේනා සංවිධානය කළ රජතුමා නැවත රජ වූ පසු කෘතගුණ සැලකීමට මැදමළුවේ බුදුමැදුරක් සහ ශෛලමය ප්‍රතිමාවක් නිම කරවා තිබෙනවා. ඔයාලට මෙහිදී කාලාන්තරයක් තිස්සේ විහිදුණු කලා සම්ප්‍රදායන් රැසක් දැක ගන්නත් පුළුවන්. නිශ්ශංක මල්ල රජු මෙහි අඩි 18ක පිළිමයක් කරවා විචිත්‍රවත් සිතුවම් ඇඳි බවත්, 6 වන පරාක්‍රමබාහු රජු මෙහි ප්‍රතිසංස්කරණ කටයුතු කළ බවත් ඉතිහාසයේ සඳහන් වෙනවා. අද අපට වැඩිපුරම දකින්නට ලැබෙන්නේ මහනුවර යුගයේ කලා ලක්ෂණයි. සීතාවක රාජසිංහ රජුගේ කාලයේ මේ පින්බිම පරිහානියට පත් වුණත් පසුව කීර්තිසී රාජසිංහ රජතුමා මේ නැවතත් ප්‍රතිසංස්කරණය කරලා තියෙනවා. මේ පින්බිම ප්‍රධාන මළු 3කට බෙදෙනවා. පහත මළුව, මැද මළුව සහ උඩ මළුව කියලා. පහත මළුවේහි අඩි 100කට වඩා උස ඉඩම්ගල ඓතිහාසික සෙල්ලිපිය සහිත දිග්ගල සහ ආවාසගයක් තියෙනවා. පියගැට පෙළ කිහිපයක් නැග ආපසු අපට හමුවන්නේ මැද මළුව. මෙහි අඩි 18ක සැතපෙන බුදු පිළිමයක්, විෂ්ණු, සමන්, නාථ දේව රූප දැක ගන්නත් පුළුවන්. ඒ වගේම මෙහි තිබෙන අලංකාර සඳකඩ පහන් සහ ලෙන ඇතුළේම ඉදිකර ඇති කුඩා ස්තූපය සැබවින් පුදුමාකාරයි. තවත් පියගැට පෙළ කිහිපයක් නැගලා ඉහළටම ගියොත් උඩමළුව දැක ගන්න පුළුවන්. මෙහි සිද්ධාර්ථ කුමාරයාගේ ජීවිතයේ වැදගත් අවස්ථා නිරූපණය වන සිතුවම්, පැරණි පොකුණු සහ ලෙන් ආවාස පිහිටා තිබෙනවා. කටාරම් කෙටු ගල්ලෙන් 32කින් සමන්විත වාරණ රජමහා විහාරය කියන්නේ අපේ අතීත මුතුන් මිත්තන්ගේ කලා කුසලතාවය පෙන්වන ජීවමාන කලාගාරයක්. ඉතින් මේ දැක වැඳ පුදා ගැනීමට ලංකාවාසී, ලෝකවාසී ඔයාලා හැමෝටම අවස්ථාව තියෙනවා. හැබැයි ඒත් එක්කම අපි මතක තබාගත යුතුම කරුණක් තිබෙනවා. ඒ තමයි අනාගත පරපුර වෙනුවෙන් මේ වටිනා උරුමය රැක ගැනීම අප සමගියම වගකීමක් වන බව.
මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලා හැමෝටම වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් ආයෙත් දවසක තවත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු. ගිහින් එන්නම්. හැමෝටම සුබ දවසක්.